10 කාමරයක් බඳින්න බ්ලොක් ගල් සිමෙන්ති වැලි කොච්චර යනවද කියලා තමයි මම අද ඔයාලට කියන්න හදන්නේ. මේ වීඩියෝ එක යවන්න නැතුව බලා ගන්න අපිට එතකොට හරියට මේක කොච්චර යනවද කියලා බලා ගන්න පුළුවන්. මම මේ මිල ගණන් දාන්නේ ෆවුන්ඩේෂන් එකෙන් උඩට බ්ලොක් ගල් ටිකයි සිමෙන්ති වැලි යන ප්‍රමාණය විතරයි. මම ඊළඟ වීඩියෝ වලින් ගේනවා අනිත් ඒවා. අපි දැන් වීඩියෝ එක බලමු කොහොමද කියලා බලාගන්නේ 10 කාමරයට බ්ලොක් ගල් වැලි සිමෙන්ති යන විදිහ. මේ තියෙන අපේ 10 කාමරය කියලා හිතා ගන්න. අපි 10 කාමරයකට සාමාන්‍යයෙන් එක දොර උළුවස්සකුයි එක ජනලකුයි එනවා අනිවාර්යයෙන්ම. අපි මේකේ බ්ලොක් ගල් ප්‍රමාණය හරියටම හොයාගන්න අපි ඉස්සරලාම එක බිත්තියකට යන බ්ලොක් ගල් ප්‍රමාණය හොයාගන්න ඕනේ හරියටම. අපි ඒකට කරන්නේ එක බිත්තියක පළල 10යි. කොහොමද කාමරේ පළල 10යි. අපි සාමාන්‍ය ගේ උසගමු අඩි 11ක්. අනිවාර්යෙන් අඩි 11ක්වත් තියෙන්න ඕනේ ගේක. අපි ඒතර මුලින්ම කරන්න ඕනේ මේ 10 වැඩි කරගන්න ඕන 11න්. එතකොට එක බිත්තියක වර්ග අඩි ප්‍රමාණය අපිට හරියටම බලා ගන්න පුළුවන්. එතකොට තමයි අපිට ලේසිම බ්ලොක් ගල් ප්‍රමාණය හොයාගන්න. අපි ඊට පස්සේ බලමු එක බිත්තියක වර්ග අඩි ප්‍රමාණය කීයද කියලා. එක බිත්තියක වර්ග අඩි ප්‍රමාණය එනවා 110ක්. වර්ග අඩි 110ක්. ඊට පස්සේ අපි බ්ලොක් ගල් ප්‍රමාණය හොයාගන්න ඕන. ඒ 110 බෙදා ගන්න ඕනේ 0.68න්. එතකොට එනවා එක බිත්තියකට ගල් 161ක්. 0.68න් මම බෙදාගත්තේ බ්ලොක් ගලෙන් වැහෙන ප්‍රමාණය. ඒ ගැන වීඩියෝ එකක් මම පස්සේ කරන්න. ඒ ගැන වැඩි හිතන්න එපා. 14 පළල බ්ලොක් ගලක් සාමාන්‍ය ලංකාවේ බහුලව තියෙන ඒ බ්ලොක් ගල් අපි ඊට පස්සේ 161ක් එනවා එක බිත්තියකට. අපි ඊට පස්සේ 161 වැඩි කර ගන්න ඕනේ බිත්ති 4ක් තියෙනවානේ. බිත්ති 4ෙම අපිට වර්ග අඩි ප්‍රමාණය එන්නේ 440. ඒ කියන්නේ 110ව 4ක් 440යි එන්නේ. ඊට පස්සේ අපිට එක බිත්තියකට එන්න බ්ලොක් ගල් 161යි නම් අපි 161 වැඩි කර ගන්නවා 4ෙන්. එතකොට අපිට එනවා බ්ලොක් ගල් 644ක්. අපි මේ කාමරේ තියෙනවා තව උළුහ ජනල් දෙකක්. අපි ඒකටත් ගල් අඩු කරගමු ගල් 44ක වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ අපි සාමාන්‍ය සිමෙන්ති කොට්ටෙන් බ්ලොක් ගල් බඳින්න පුළුවන් 120ක් විතර. අනිවාර්යෙන් 120ක් බඳින්න පුළුවන්. එතකොට ගල් 600ක් බඳින්න සිමෙන්ති කොට්ට 5ක් යනවා හරියටම. ඒ කියන්නේ 6ට 1 අනුපාතය දාලා. ඒ කියන්නේ සිමෙන්ති එකට වැලි 6ක් දාලා. එතකොට අනිවාර්යෙන් 6ට 1 දැම්මොත් බඳින්න පුළුවන් ගල් 120ක්. ඒ කියන්නේ සිමෙන්ති කොට්ටේට යනවා වැලි තාච්චි 30ක්. අනිවාර්යෙන් වැලි තාච්චි 30ක් යනවා. එතකොට ගල් 600ක් බඳින්න සිමෙන්ති කොට්ට 5ක් යනවා. ඒ වගේම තමයි වැලි කිව්බ් භාගයක් යනවා හරියටම. සිමෙන්ති කොට්ට 5 බඳින්න වැලි කිව්බ් භාගයක් යනවා. එතකොට අපිට ගණන් හදා ගන්න පුළුවන් සිමෙන්ති කොට්ටේට සිමෙන්ති කොට්ට 5ට යන ගාන කීයද කියලා. සාමාන්‍යයෙන් කාලෙන් කාලට මිල වෙනස් වෙන හින්දා මම මිල දැම්මේ නැහැ. සිමෙන්ති කොට්ට 5ක් යනවා. ඊට පස්සේ වැලි කිව්බ් භාගයක් යනවා හරියටම. සිමෙන්ති කොට්ට 5ක් බඳින්න වැලි කිව්බ් භාගයක් යනවා. එතකොට යන්නේ බ්ලොක් ගල් 600යි. එතකොට අපිට ගාන බලා ගන්න පුළුවන් සිමෙන්ති කොට්ට 5ට ගාන බලාගත්තා, වැලි කිව්බ් භාගයට ගාන බලාගත්තා. බ්ලොක් ගල් 600ට කීයද කියලා අපි බලාගත්තා. එතකොට අපිට ගාන බලා ගන්න පුළුවන් හරියටම. අපිට සාමාන්‍යයෙන් කියන්න බෑ බාසුනා කෙනෙක් ගල් කීයක් බඳීද කියලා දවසට. සාමාන්‍ය 150 බඳිනවත් දවසකුත් තියෙනවා. ඒ අනුව බාසුනා යනුව තමයි තීරණය වෙන්නේ ඉතුරු මිල ගණන් ටික කොහොමද කියලා. ඔයාලා පැත්තේ බාසුනාලා කීයක් බඳිනවද කියලා සාමාන්‍යයෙන් මම නම් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් බාසුනා කෙනෙක් වුණාම ගල් 150ක් දවසට බඳින්න ඕනේ. ඒ වගේම තමයි මේක ලින්ටල් දාන්නත් වෙලාවක් යන නිසා අපිට හරියටම කියන්න බෑ. මේකට වහල වලට සීට් කොච්චරක් යනවද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්.